එක පැත්තකින් ලියාපදිංචි නීත්‍යානුකූල සමාගමකට විනිවිදභාවයෙන් යුතු ටෙන්ඩර් ප්‍රොසීඩියක් කරහා ගිහිල්ලා සැපයීම් ලබා දීම සඳහා අවස්ථාව දීලා තියෙනවා. විගණකාධිපති වාර්තාව අනුව මේක එන්නත් කලින් මෙතුමල්ලා දන්නවා STM නෑ කියලා දන්නවා. ඊට පස්සේ පළවෙනි සාම්පල් එක යනකොට ඇක්‍රෙඩිටේෂන් නෑ කියලා තුමුතුමල්ලා දන්නවා. නෑ ඔබතුමා ඒක හරියද වැරදිද? ඒක හරියි. හරි. දැන් ඒ පිරිවිතරයන් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඒ ඇක්‍රෙඩිටේෂන් සහතික තියෙන සමාගම් වලට අනුව කටයුතු කරලා තියෙනවා. ඔබතුමාලා මෙහෙන් කියනකල් ඇක්‍රෙඩිටේෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ එතකල් ඒ කම්පැනි එක ඒ ලැබ් මේ ටික හදාගන්නේ නැහැ. ඔබතුමාලා කිව්වෙන් පස්සේ තමයි ඒගොල්ලෝ වැඩේ පටන් ගන්නේ. අපි 23ම කියලා තිනවා දෙසැම්බර් නෑ ඒක තමයි මම කියන්නේ ඒකෙම තේරෙනවනේ ඒ කම්පැනි එක කිව්වා කියන්නේ Tamanට තියෙන්න බෑයි මේ ඔබතුමාලා කියන කල් ඉන්න ඕනේ නෑනේ. හැබැයි සමාගම් වලත් ඒ වගේම නොරොච්චේලේ බලාගාරයේ තාක්ෂණික වාර්තාව අනුවත් මේ ප්‍රමිතීන් පිළිබඳ ගැටලුවක් පැනනගලා තියෙනවා. ඒ පැනනගිච්ච ගැටලු මේ ගිවිසුම් ප්‍රකාරව අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. 13 වතාවක් ඔබතුමාලට දැනුම් දීලා තියෙනවා. මේක අමාත්‍යංශයට ඒ වගේ විදුලි බල මණ්ඩලයට මේ නිසි ප්‍රමිතිය නෑ. ඒ වගේ මේක එන්නේත් නෑ. ඇයි ඔබතුමාලා මේ ඇග්‍රීමන්ට් එකේ ඉඳ තියෙද්දි 13 වෙනි වෙනකන් හිටියේ මේක මුලින්ම ප්‍රශ්න විසඳගන්න නැති. ඒ පැනනගිච්ච ගැටලු මේ ගිවිසුම් ප්‍රකාරව අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා.